හෙලෝ කොහොමද ලයිෆ් බී රිලැක්ස් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. මුලින්ම මම කියන්න කැමතියි මගේ මේ YouTube channel එකට මම පොඩි වීඩියෝස් සමහර දාලා තිබුණේ. අද ඉඳලා මම ඔයගොල්ලන්ගේ හිත සුවපත් වෙන්න එහෙම නැත්නම් ඔයගොල්ලොන්ගේ ජීවිතේට යම්කිසි දෙයක් එකතු කරගන්න පුළුවන් වෙන විදිහේ ඒ වගේ වීඩියෝ ටිකක් දාන්න බලාපොරොත්තු ඉන්නවා. මුලින්ම මං මාතෘකා කරගන්නවා අද කතා කරගන්න අද සමාජයේ ගොඩාක්ම පවතින මාතෘකාවක් සහ ගැටලුවක් තමයි මේ අනියම් සම්බන්ධතා කියන දේ. ඉතින් අනියම් සම්බන්ධතා කියන මාතෘකාව ගත්තහම ඒකෙත් ගොඩාක් පැති තියෙන අපිට කතා කරන්න. පිරිමි පාර්ශවයේ පැත්තෙන්, ගැහැණු අයගේ පාර්ශවයේ පැත්තෙන්, ඊට පස්සේ විවිධ වයස් මට්ටම් වලින්. ඉතින් ඒ දේවල් බලපුවම මම මුලින්ම හිතුවා පිරිමි පාර්ශවයේ පැත්තෙන් අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්න. මොනවද බලපාන හේතු? අන්න ඒ වගේ දේවල් ටිකක් කතා කරන්න. අනිත් දේවල් ගැනත් අපි හිමිහිට ඊළඟ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද වර්තමාන වෙනකොට තියෙන ලොකු ගැටලුවක් තමයි මෙන්න මේ අනියම් සම්බන්ධතා කියන දේ. දැන් මම ගැවසෙන සමාජයත් එක්ක අපි අහලා දැකලා තියෙන දේවලුත් එක්ක තමයි මම හිතුවේ මම මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා. ඉතින් මම දන්න විදිහට මම දැනගත්ත විදිහට තමයි මම මේ දේවල් කියා දෙන්නේ. එතකොට විවිධාකාර අය විවිධාකාර මත දරයි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මම දන්න දේ සහ මම තේරුම් ගත්ත දේ තමයි මම කියලා දෙන්නේ. එතකොට ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් කාට හරි තියෙවි කියලා හිතලා තමයි මම දෙයක් කියන්නේ. ඉතින් මං කියන වචනකින් හරි කාටම හරි හිත සුවපත් වෙනවා නම් ප්‍රශ්නයක් විසඳෙන්න පොඩි හරි උදව්වක් වෙනවා නම් අන්තිමේදී මම බලාපොරොත්තු වෙන දේ තමයි ඒ දේ. අනියම් සම්බන්ධතාවලට හේතු කතා කරද්දී පළවෙනිම හේතුව තමා ගොඩක් පිරිමි අය කියනවා තමන්ගේ බිරිඳව තමන්ට මදි කියලා. මොකද්ද එහෙම වෙන්න හේතුව? හේතුව දැන් තමන් කසාද බඳින්නේ සමහර විට ප්‍රේම සම්බන්ධතාවයකින් වෙන්න පුළුවන්, විවාහ යෝජනාවකින් වෙන්න පුළුවන්. මොකක්කින් හරි තමන් විවාහයටපත් වුණාට පස්සේ ඒ මුළු කාලෙම සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ ඉඳලා ඊට පස්සේ වගකීම් වැඩි වෙනවා, දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ ඒ අවස්ථාවල හැම වෙලේම බිරිඳට තමන්ගේ උවමනා එපාකම් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් ඊට පස්සේ දැන් දරුවෙක් ලැබුණට පස්සේ බිරිඳක් කියන කෙනා ගොඩාක් කාර්යබහුල වෙනවා. එයා ගොඩාක් ප්‍රෙෂර් වෙනවා. ඉතින් ඔන්න ඔය දේ තේරුම් ගන්න බැරි වෙන පිරිමි අය බිරිඳ ගැප් ගත්ත දවසේ ඉඳලා ගොඩක් කට්ටිය යොමු වෙනවා වෙන සම්බන්ධතාවලට. තමන්ගේ උවමනා එපාකම් සිද්ධ කරගන්න. එහෙම කරාම ඊට පස්සේ දිගටම ඒ කෙනා පුරුදු වෙන්නේ ඒ පැත්තෙන් යන්න තමයි. ඊට පස්සේ තමන්ගේ බිරිඳ තමන්ට මදිකමක් තමයි දැනෙන්නේ. එහෙම වෙන්න එපා. මොකද බිරිඳ කියන කෙනා තමන්ගේ ජීවිතය ඇතුලේ ලොකු කැපකිරීමක් කරන ඕගොල්ලෝ වෙනුවෙන්. ගොඩාක් වෙලාවට ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ පිරිමියා බිරිඳගේ දුක තේරුම් ගන්නේ නැතිකම නිසා. පිරිමියා ආත්මාර්ථකාමී වෙනවා. ඔයාලා එහෙම වෙන්න එපා. කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවා නම්, එහෙම හිතන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අද ඉඳලා හිතන්න පටන් ගන්න. මං වෙනුවෙන් මේ කෙනා මෙහෙම වැඩ කරනවනේ. මට කන්න ටික උයලා දෙනවනේ. මගේ දරුවෝ ටික බලා ගන්නවනේ. මට දරුවෝ උපන්දවලා දුන්නනේ. කියන දේ කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝ සමහරලාට පිරිමි කෙනෙක්, හැමෝම නෙවෙයි මම කියන්නේ. උදේට නැගිටලා බිරිඳ හදලා දෙන කෑම එක අරගෙන වැඩට යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ දවල්ේ වැඩ කරලා හවසට ගෙදර එන කෙනෙක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඒ ඇවිල්ලා හවසට නිදා ගන්නවා. හැබැයි ඔයාලා කල්පනා කරලා බලන්න, ජොබ් එකකටත් යන කාන්තාවක් හිටියොත්, දරුවොත් ඉන්න කාන්තාවක් කොච්චර කැපකිරීමක් කරනවද? එයා පාන්දර නැගිටින්න ඕනේ. කොච්චර නිදිමත හැදුනත් නිදියා ගන්න පුළුවන්ද? බෑ. දරුවෝ ඉස්කෝලේ යනවා නම් ඒගොල්ලොන්ට පරක් වෙනවා. මහත්තයා වැඩට යනවා නම්, එතකොට තමන් වැඩට යනවා නම් ඒ දේවල් වලට පරක් වෙනවා. එතකොට කෑම හදන්න ඕන. උදෙන්ම නැගිටින්න ඕන. මොන අමාරුකම් අපහසුතා තිබුණත් උදේ පාන්දර නැගිටලා කෑම ටික හදන්න ඕන. ඊට පස්සේ ඒවා බොක්ස් වලට දාන්න ඕන. ඊට පස්සේ ගෙවල් දොරවල් අතු ගන්න ඕනේ. ඊට පස්සේ තමනුත් ලැහැත්ති වෙලා
දරුවොත් ලෑස්ති කරවලා ඒ දේවල් කරලා රාජකාරි වලට යන්න ඕනේ. ඊට පස්සේ හවස ඔෆිස් ඇරිලා එන්නේ ගෙදර වැඩ බලාගෙන. එතකොට ආය අර උදේ උයපු වළම්පිකන් ටික හොදලා කරලා ආය උයන්න තියෙනවා. ඊට පස්සේ ආය පහුවදාට වැඩට ගෙනියන දේවල් හරි ගස්සන්න ඕනේ. දරුවන්ට පාසල් ගෙනියන දේවල් හරි ගස්සන්න ඕනේ. බිරිඳ කියන කෙනා දවසක කරන වැඩ කොටස කියලා ඉවර කරන්න බෑ ඇත්තටම. ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක් කරන්නේ එක වැඩයි. හැබැයි බිරිඳක් ඊට වැඩිය දහස් ගානක වැඩ කරනවා. ඉතින් ඒ දේවල් කල්පනා කරලා තමන්ගේ බිරිඳ ගැන ආදරෙන් හිතන්න, අනුකම්පා කරන්න. මං ගැන විතරක් හිතලා බෑ. මම මෙයා ගැනත් හිතන්න ඕනේ කියලා එයාට සපෝටිව් වෙන්න. වචනකින් හරි බිරිඳට උදව්වක් වෙන්න. අන්න ඒ වගේ වුණාම බිරිඳත් ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. අනේ මට අමාරුයි, අනේ මට නිදිමතයි, අනේ මට මහන්සි කියලා නිදාගන්න උත්සාහ කරන්නේ. එයාට කොච්චර මහන්සි තිබුණත් ඔයාගේ එක වචනකින්, එක ක්‍රියාවකින් එයාව සුවපත් කරන්න පුළුවන්. කාන්තාව කියන්නේ එහෙම જાතියක්. ඒගොල්ලෝ පුංචි දෙයකින් වුණත් සතුටු වෙන જાතියක්. ඉතින් ඒ හින්දා පිරිමි කෙනෙක් වුණාම ඔයා මතක තියාගන්න ඕන පළවෙනි දේ තමයි තමන්ගේ බිරිඳ හොඳ මදි. දැන් මට මදි කියන අන්නේ වැරදි සිතුවිල්ල හිතන්න එපා. ඔයා අද ඉඳන් කල්පනා කරන්න මං වෙනුවෙන් මෙයා මට කොච්චර දේවල් කරලා දෙනවද? එතකොට මම මෙයා වෙනුවෙන් කරන්න ඕන සියලු දේවල් කරලා දෙන්න ඕන. නේද? එතකොට ඔයාට මොනවා හෝ මදි පහඩුකමක් වෙනවා නම් ඒක ලැජ්ජා වෙන්න එපා. ඒක හිතේ තියාගෙන දුක් විඳින්න එපා. බිරිඳව එයා හොඳට රිලැක්ස් වෙන්න වෙලාවක් බලලා එතකොට එයාව කතාවට අල්ලගෙන ඊට පස්සේ එයාට ඒක කියන්න. ආදරෙන් ඒක පැහැදිලි කරලා කියලා දෙන්න. මෙහෙමයි අපි මේ විදිහට කරමුද? එහෙම කියලා කතා බහ කරලා ඕගොල්ලෝගේ ප්‍රශ්නේ විසඳගන්න. එහෙම නැතුව මේ බිරිඳ ඔයාට මදි කියලා, බිරිඳව දැන් ඇති කියලා එහෙම එපා කරව ගන්න එපා. මොකද මේ ජීවිත කාලෙම තමන් එක ජීවත් වෙන්න ඉන්නේ ඔය බිරිඳ තමන් මොන වරද කරලා ආවත් තමන් අන්තිමේට එන්න ඕනේ ඔය බිරිඳ ගාවට. අන්න ඒ නිසා බිරිඳ මට හොඳ මදි, බිරිඳ දැන් මට මදි කියලා හිතන අය දසදහස් වාරයක් හිතන්න. තමන් වෙනුවෙන් කොච්චර දේවල් කරන කෙනා ගැනද තමන් මේ විදිහට වැරදිවට හිතන්නේ. එහෙම හිතලා වැරදි පාරක යනවනම් ඔයා ඒක නවත්තන්න. අතම නවත්තන්න. නවත්තලා ඔයාට තියෙන ප්‍රශ්න මොකක් හරි තියෙනවා නම් ඒක කතා කරලා විසඳගන්න. ඊට පස්සේ දෙවෙනි හේතුව තමයි ගොඩාක් අය කියනවා හවසට එද්දි මගේ ඔළුව කනවා, උදේට යද්දි මගේ ඔළුව කනවා, මට හරි ප්‍රෙෂර්, ගෙදර ප්‍රශ්න ඉවරයක් නෑ. ඔන්න ඔහොම කියලා ඊට පස්සේ තමන් වැඩ කරන තැන හරි තමන් යන මඟ තොටේ හරි කවුරු හරි කමක් නෑ ඉන්න කෙනෙක් එක්ක අර හිත නිදහස් කරගන්න, තමන්ගේ අදහස් වමාරු කරගන්න තමන් දන්නේවත් නැති කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් හදාගන්නවා. ඊට වඩා හොඳ නැද්ද තමන් එක්ක ජීවිතේ එකට බෙදා ගන්නාපු තමන්ගේ බිරිඳ නේද? බිරිඳගේ වරදක් තියෙනවා නම් ඒක තේරුම් කරලා දීලා මෙන්න මෙහෙම වෙන්න එපා ඔයා. මට මෙන්න මේ වෙලාවට මෙහෙම කරන්න එපා. මට ප්‍රෙෂර් එකක් ඒක. ඔයා මෙන්න මේ විදිහට ඉන්න කියලා ආදරෙන් එයාට පැහැදිලි කරලා දෙන්න. එතකොට අහනවා. දැන් ඔයා ඒක පැහැදිලි කරලා දෙන්නෙත් නැතුව, ඔයා ඒක තේරුම් ගන්නෙත් නැතුව, ඔයා වෙන කෙනෙක් ගාවට ගියා කියලා ඔයාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඔයා తాවකාලික සතුටක් තමයි හොයන්නේ. ඉතින් ඒ දේවල් එක්ක ඔයාගේ පවුල තවදුරටත් බිඳෙන එක මිසක් ඔයාගේ පවුල රැකෙන එක නෙවෙයි වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරලා බලලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුරුදු වෙන්න. හැම වෙලේම තමන්ගේ බිරිඳත් එක්ක තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක හොඳ සහසම්බන්ධතාවයක් පවත්වා ගන්න. අදහස් වමාරු කරගන්න. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි තමන්ගේ බිරිඳට වැඩිය පිට කෙනෙක් ලස්සනට පේන එක. තමන්ගේ බිරිඳව හැඩමදි. ඒ කියන්නේ එයා අඳිනවා මදි, ඊට පස්සේ එයාගේ කොණ්ඩේ ලස්සන මදි, පාට මදි. ඔන්න ඔය වගේ දේවල් හිතලා තව කෙනෙක් එක්ක සංසන්දනය කරනවා. ඔෆිස් යන තැනක හෝ කොයි හෝ තැනක තමන් දකින කෙනෙක් එක්ක තමන්ගේ බිරිඳව සංසන්දනය කරලා
එයා හැඩ මදි වගේ දෙයක් හිතලා එයාගේ හිත යනවා වෙන කෙනෙක් ගාවට. එතකොට ඒ වගේ අවස්ථාවක තමන්ගේ බිරිඳගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා ඒක කියන්න. ඔයාගේ කොණ්ඩේ අපි මෙහෙම හදමුද? තමන් දකින්න කැමති ලස්සන විදිහක් තියෙනවනේ බිරිඳගේ. අන්න ඒ විදිහට බිරිඳව හදලා ගන්න. ඔයා කොණ්ඩේ ලේයර් කරනවට කැමති නම් එහෙම, ඊට පස්සේ අයිබ්‍රෝ හදනවට කැමති නම් එහෙම, එයා කොටට අඳිනවට කැමති නම් එහෙම. තමන් ආස විදිහට තමන්ට ඔයා මෙහෙම ඉන්න මං ඔයා මෙහෙම ඉන්නවට කැමතියි. ඔයා මෙහෙම ලස්සනයි එහෙම කියලා බිරිඳටත් මොටිවේෂන් එකක් දීලා ඔයාට ඕන විදිහට එයාට කියන්න. ඔයා මෙහෙම හිටියොත් ලස්සනයි මං ආසයි මං කැමතියි එහෙම කියලා අපි මෙහෙම කරමුද ඔයා කැමතිද එහෙම කියලා එයාගෙත් අදහස් අරගෙන ඔයාගේ තනිමතේටම නෙමෙයි එයාගෙත් අදහස් අරගෙන ඔයාලගේ දෙන්නගේම අදහස් එකතු කරලා ඔයාලා දෙන්නටම සතුටින් ඉන්න පුළුවන් විදිහට බිරිඳව ලස්සන කරගන්න. එයාත් ආස විදිහට එයාව අපහසුතාවයට පත්වන විදිහට නෙමෙයි එයාට කැමති වෙන විදිහට. එහෙම කරලා තමන් මේ ලෝකේ දකින්න ලස්සනම කාන්තාව වෙන කෙනෙක්ගෙන් නෙමෙයි තමන්ගේ බිරිඳගෙන් දකින්න. මට ඔයා තරම් වෙන කෙනෙක් ලස්සන නෑ කියන තැනට හිත හදාගන්න. ඒ විදිහට එයාව හැඩගස්ව ගන්න. අනිත් දේ තමයි සමහර අය හිතාගෙන ඉන්නවා මං කරන දේම තමයි හරි. මං කියන දේම තමයි හරි. මගේ බිරිඳ කියන දේ හැම වෙලේම වැරදි. කියලා අර බිරිඳව හැම වෙලේම බිරිඳ මොනවා කිව්වත් ඒක වැරදි විදිහට තමයි හිතෙන්නේ. බිරිඳ හොඳ විදිහට කිව්වත් තමන්ට ආදරයට කිව්වත් ඒක වරදක් විදිහට තමයි දකින්නේ. එහෙම දකින්න වෙන්නේ තමන්ගේ බිරිඳව තමන්ට කරදරයක් වෙනවා. මොකද තමන්ගේ මතේමනේ තමන් ඉන්නේ. එතකොට අර බිරිඳ කියන දේවල් කරදරයක් තමන්ට නිදහසක් නැතිකමක් වගේ අර එහෙම හිතෙනවා. එහෙම හිතන්න එපා. තමන්ටත් වරදින තැන් තියෙන්න පුළුවන්. තමන්ගේ වැරදි කාටවත් පේන්නේ නැහනේ. ඒක පේන්නේ පිටින් බලන කෙනෙක්ට. එතකොට බිරිඳ කියන කෙනා තමන්ට කවදාකවත් ඔයා මෙහෙම කරන්න එපා. ඔයා මෙහෙම කරන්න වගේ ඔය වගේ දේවල් කියන්නේ ඔයාට ආදරයට ඔයා ගැන සැලකිලිමත්කම හින්දා මිසක් ඔයාගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිනේ. හැබැයි ඔයා මතක තියාගන්න ඔන්න ඔය විදිහට ඔයාගේ බිරිඳ ඇරෙන්න පිට කෙනෙක් ඔයාට කතා කරනවා නම් කතා කරන්නේ එයාගේ වාසිය වෙනුවෙන් මිසක් ඔයාට හොදක් වෙන්න නෙමෙයි. ඔන්න ඕක තමයි ඊළඟට පිරිමියාට අමතක වෙන ලොකුම දේ. අනික් අය කියන ඕන දෙයක් පිළිගන්නවා. හොඳට කිව්වත් නරකට කිව්වත් ඒක ඉස්මුදුනින්ම පිළිගන්නවා. හැබැයි තමන්ගේ බිරිඳ තමන්ට ආදරයට තමන්ව යහමකට ගන්න දෙයක් කිව්වොත් එහෙම අන්න ඒක ලොකුවට වැරද්දක් විදිහට දකිනවා. ඒක හරි කරදරයක් තමන්ට. අර ඒ විදිහට දැකලා ඊට පස්සේ බිරිඳව එපා කරව ගන්නවා. තමන් විසින් බිරිඳව එපා කරව ගන්නවා. ඊට පස්සේ බිරිඳ හොඳට කියන දෙයක් මොනවා කිව්වත් එයාව කරදරයක් විදිහට දකිනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? එහෙම වෙන්න බිරිඳටත් එපා වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා බිරිඳ දෙයක් කියනකොට ඒකත් පොඩ්ඩක් ඔලුවට ගන්න. මොකද්ද මෙයා මේ කියන දේත් ඇත්තක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. වරදක් තියෙන්න පුළුවන්. වරදක් තිබුණොත් ඒක කියලා දෙන්න. නෑ ඔයා මේක මෙතනදී වැරදි කියලා. කෑ ගහලා රණ්ඩු කරලා දබර වෙලා ගහලා එහෙම නෙවෙයි. හැම වෙලාවෙම නිවිලා ඉන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ විදිහට හිටියොත් ඔයාට වෙන කෙනෙක් ළඟට යන්න උවමනා වෙන්නේ නැහැ. ඔයා කල්පනා කරලා බලන්න. ඔයා කොහොමද ඉන්නේ? තමන්ගේ බිරිඳ කොහොමද ඉන්නේ? කාගේ අතේද වැරදි අඩුපාඩු තියෙන්නේ? එහෙම කියලා ඒ දේවල් හදාගන්න. මොකද අපි කවුරුත් සර්ව සම්පූර්ණ මනුෂ්‍යෝ නෙමෙයි. ඉතින් හැමෝගේ මතින් වැරදි වෙනවා. හැමෝටම වැරදි සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් කතා බහ කරලා හරිම සහයෝගී විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඊළඟ දේ තමයි යාළුවෝ හින්දා නේද? නරක යාළුවෝ ආශ්‍රය හින්දා හොඳට ඉන්න පරිමය විනාශ වෙනවා. නිරපරාධේ. මොකද යාළුවෝ තමන් කරන දෙයටම තමන්ගේ අනික් යාළුවෝවත් යොමු කරවනවා. නේද? හැමදාම ගෙදර ඉන්නේ. එතකොට නේද හැමදාම මේ එකම දේනේ ඒ වගේ දේවල් කියලා ඊට පස්සේ මේ කාලේ ආයෙ එන්නේ නෑ වයසට ගිහින් මේවා කරන්නද try කරලා බලන්න ඔන්න ඔය වගේ ගොඩාක් කතා කියලා තව කෙනෙක්ව අර නරක දේවල් වලට යොමු කරනවා. ඉතින් ඒ වගේ වෙලාවකට ඔයා කල්පනා කරන්න ඕන පිරිමියෙක් විදිහට
මම මේ දේ කරන එක හොඳයිද මේ දේ කරන්න ඕනිද මම ඇයි මං මෙහෙම කරන්නේ අන්න ඒ වගේ දේවල් කල්පනා කරලා ඒ වගේ වෙලාවට බුද්ධිමත් විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න. අනිත් දේ තමයි මුදල් අපහසුතා හින්දා. ගොඩක් අය ඉන්නවා තමන්ට අර ආර්ථික ප්‍රශ්න එනකොට තමන්ට වැඩිය සල්ලි තියෙන කාන්තාවක් හම්බුනොත් එහෙම එයා එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා සල්ලි ගන්න උවමනාවට. එහෙම අයත් ඉන්නවා. මොකද ඒ සම්බන්ධතාවය පටන් ගද්දි එයා තමන්ව සාධාරණීකරණය කරගන්නවා. මම මේ දේ කරාට වරදක් නෑ. මම මේ දේ කරන්නේ මගේ පවුල ජීවත් කරවන්නනේ. මගේ දරුවෝ බිරිඳ සතුටින් තියන්නනේ. මට සල්ලි හොයන්න ඕන නිසානේ. අර එහෙම කියලා ඒ වෙනුවෙන්නේ මම මේ සල්ලි හොයන්නනේ මම මේ දේ කරන්නේ කියලා අර වැරැද්ද සාධාරණීකරණය කරගන්න අය ඉන්නවා. තවත් කෙනෙක්ගෙන් සල්ලි අරගෙන තමන්ගේ පවුල පෝෂණය කරන්න තනියම් සම්බන්ධතා පවත්වනවා. ඉතින් ඔන්න ඔය වගේ හේතු ගොඩක් තියෙනවා. ඇත්තටම වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම තවදුරටත් දේවල් කියන්නේ නැහැ. මං කියපු දේවල් වලින් පොඩි දෙයක් හරි ඕගොල්ලොන්ගේ ජීවිතේට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඇත්තටම එහෙම වෙනවා නම් මම ගොඩක් සතුටු වෙනවා. අද කාලේ තියෙන ප්‍රශ්නත් එක්ක සමාජයේ තියෙන ප්‍රශ්න එක්ක ඔයගොල්ලෝ දුකින් ඉන්න කට්ටිය ඇති, හිත නිදහසක් නැති අය ඇති. ඉතින් ඒ හැමෝටම මගේ වචනකින් හරි උදව්වක් වුණා නම් ඒක ලොකු දෙයක් මට. ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ පිරිමියෙක් විදිහට ඔයා කොහේ කවුරු ළඟට ගියත් අන්තිමේටම ඔයා එන්න ඕනේ ඔයාගේ බිරිඳ ළඟට. එහෙම නේද? ඔයාගේ අන්තිම හුස්ම යන වෙලාවට ඔයාගේ ළඟ ඉන්නේ ඔයාගේ බිරිඳ, ඔයාගේ දරුවෝ. ඒ නිසා ඒගොල්ලෝ ගැන හිතන්න. වරදකට යොමු වෙන්න ඉස්සර වෙලා ඒගොල්ලෝ ගැන හිතන්න. බිරිඳගේ අතේ යම් වැරදි අඩුපාඩු ඇති. එහෙම තියෙනවා නම් ඒ දේවල් කතා කරලා විසඳගන්න බලන්න. හොඳ විදියට නරක විදියට නෙමෙයි හොඳ විදියට ඒ දේවල් විසඳගෙන වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ලස්සනට පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට ඉවසිලිවන්ත වෙන්න. එහෙම කරලා සතුටින් ජීවත් වෙන්න. මොකද තමන් දැන් වරදක් කරනවා කියලා කියන්නේ ඔයාගේ දරුවෝ ඔයාලගේ දිහා බලලා තමයි ලොකු වෙන්නේ. නේද? ඒගොල්ලෝ දවසින් දවස ලොකු වෙනවා. එතකොට තමන්ගේ තාත්තා, තමන්ගේ අම්මා දිහා බලලා තමයි ඒගොල්ලෝ හැදෙන්නේ. ඔයාලා දැන් මේ මොහොතේ වරදක් කරනවා නම් ඒ දේ දකින්න වාගේ දරුවෝ. එතකොට ඔයා තව ඉස්සරහට යද්දි ඔයා වයසට යනකොට ඕගොල්ලෝගේ දරුවෝගේ තරුණ වයස, වැඩිහිටි වයස එන්නේ. ඒ වෙනකොට ඔයා මේ වෙද්දි වරදක් කරපු කෙනෙක් නම් ඒ වෙද්දි ඔයාගේ දරුවන්ගෙනුත් ඔයාට ඒක දකින්න ලැබෙයි සමහර විට. නේද? එතකොට ඒක දැක ඔයාට ජීවිත කාලෙම දුක් විඳින්න වෙයි. මමත් මේ කාලේ මෙහෙම කරා. මං ඒ කරපු දේ වැරදි. දැන් ඒ වරදම මගේ දරුවොත් කරනවා කියලා පසුතැවීමක් ඉතුරු කරගන්න එපා ජීවිතේ. නේද? අපි ජීවත් වෙන්නේ පුංචි කාලයයි. ඉතින් ඒ කාලය ඇතුළත හොඳ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ බිරිඳට හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්න. තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න. තමන්ගේ දෙමව්පියන්ට හොඳ පුතෙක් වෙන්න. ඉතින් ඒ විදිහට දැන් හරි ඔයගොල්ලෝගේ වරදක් වෙනවා නම් හොඳ දේවල් හිතලා හොඳ විදිහට ජීවත් වෙන්න. ඒ වැරදි පුරුදු වලින් ඈත් වෙලා තමන්ගේ බිරිඳත් එක්ක සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ කාන්තා පාර්ශවයේ පැත්තෙන් ඒගොල්ලොන්ගේ අනියම් සම්බන්ධතා ගැන ඊට පස්සේ ඒගොල්ලොන්ට ඒවට හේතු වෙන්නේ මොනවද? අන්න ඒ දේවල් එක්ක ඊළඟ වීඩියෝ එකත් එක්ක එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.